突然のキスや熱い眼差しで恋のプログラムを狂わせないでね。ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මම යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. ඉතින් අද මම ඔයාලට මම යූස් කරන නැචරල් ස්කින් කෙයාර් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. අපි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ උදේට නැගිට ගමන් තේ එකක් හරි වතුර එකක් හරි බොන්නනේ. හැබැයි හැමදේටම ඉස්සෙල්ලා මේ වගේ ලෙමන් වෝටර් ග්ලාස් එකක් බොන එකෙන් අපේ බොඩි එකට ගොඩාක් හොඳ බෙනිෆිට්ස් හම්බෙනවා. මුලින්ම මම මේ ෆේස් වොෂ් එකෙන් මූණ හොඳට හොද ගන්නවා. මූණ පිහගන්න විතරක් වෙනම ෆේස් ටවල් එකක් තියාගන්නව නම් ගොඩක් හොඳයි. ඒකෙන් පිම්පල්ස් එන එක ටිකක් අඩු වෙනවා. දැන් මම මෙන්න මේ විදිහට මූණට කොණ්ඩේ වැටෙන්නේ නැති වෙන්න මේ වගේ හෙයා බෑන්ඩ් එකක් දාගන්නවා. අපිට මේ ෆේස් පැක් එක හදාගන්න ඕන වෙන්නේ සුදු හාල් ටිකකුයි කහ කුඩු ටිකකුයි. මම මුලින්ම හාල් ටික හොඳට හොදලා බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත හාල් ටික අපි මේ වගේ කප් එකකට දාගන්නවා. ඔයාලා හාල් පිටි ගන්න එපා, මෙන්න මේ විදියට හාල් කුඩු කරලම ගන්න. ඒ කප් එකටම කහකුඩු ටිකකුයි වතුර ටිකකුයි දාලා හොඳ තික් පේස්ට් එකක් එනකම් මික්ස් කරගන්න ඕන. අපි මේකට කහ දාපු නිසා ෆේස් පැක් එක දාද්දී ඇඳුමට වැටුනොත් කහ යන්නේ නෑනේ. ඒ නිසා මම කළු පාට ඇඳුමක් දාගෙන ඉන්නවා. ඔයාලා මේක මූණට ඇප්ලයි කරනකොට ෆේෂියල් බ්‍රෂ් එකක් යූස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි මේක හොඳට මුළු මූණෙම ගාගෙන විනාඩි 10ක් විතර ඉඳලා හොඳට හොදගන්න ඕනේ. දැන් මේ 10 මිනිත්ස් වලට පස්සේ මූණ හොදගත්තාම තියෙන වෙනස. දැන් මම හදන්න යන්නේ මගේ බීට්රූට් ලිප් බාම් එක. මේ තියෙන්නේ කැට කපාගත්ත බීට්රූට් ගෙඩියක්. අපි මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත්ත බීට් ටික කප් එකකට මේ වගේ පෙරා ගන්න තමයි තියෙන්නේ. ඔයාලා මතක ඇතුව බීට් ටික බ්ලෙන්ඩ් කරනකොට වතුර චුට්ටකුත් දාගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි අඩු ගින්දරේ මෙන්න මේ විදිහට තාච්චියක් ලිපේ තියාගන්න ඕන. අපි ඒකට අර පෙරාගත් බීට් ටික දාලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට ගිතෙල් තේ හැන්දකුත් මේ විදිහට එකතු කරගන්නවා. මී පැණි තේ හැඳි භාගිකුත් මේ විදිහට දාගෙන හොඳට කලවම් කරගන්න ඕන. මේ වගේ තික් පේස්ට් එකක් වේගෙන එද්දී ලිපෙන් බාගෙන නිවෙන්න තියලා ස්ටෝ කරගන්න ලේසි පොඩි කප් එකකට දාගන්න තමයි තියෙන්නේ. ඔයාලා මේක හදාගද්දී එකවර ගොඩාක් හදාගන්න යන්න එපා. දවස් 3කට 4කට විතර ඇති වෙන්න හදාගන්න. බලන්නකෝ ලිප්ස්ටික් එකක් ගෑවා වගේ නේද? ඔයාලගෙත් මෙන්න මේ වගේ පිම්පල්ස් එනවද? මේ තියෙන්නේ රත් හඳුන් කෑල්ලක්. ඔයාලා රත් හඳුන් කෑල්ලක්ම ගන්න බලන්න. රත් හඳුන් කුඩු ගත්තට ලොකු රිසල්ට් එකක් එන්නේ නැහැ. ඔයාලා රත් හඳුන් කෑල්ල ගලක හරි එහෙමත් නැත්නම් මේ වගේ ගල්වන් ගෙඩියක හරි ගාගෙන පිම්පල්ස් තියෙන තැන හොඳට ඇප්ලයි කරගන්න. මේ ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ මේ වගේ අයිස් කියුබ් එකක් අරන් මම මුළු මූණෙම ගා ගන්නවා.
මේ වෙනුවට ඔයාලට රෝස් වෝටර් ඇලෝ ජෙල් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. මම හිතන්නේ මට ඇලෝ ජෙල් ඇලර්ජි. ඒව ගාපුවාම පිම්පල්ස් එන්න බලනවා. එක එක්කෙනාගේ ස්කින් ටයිප් එක වෙනස්නේ. ඒ නිසා ඔයාලා නැචරල් දෙයක් වුණත් යූස් කරන්න කලින් තමන්ගේ ස්කින් ටයිප් එක ගැන පොඩි රිසර්ච් එකක් කරලා ඉන්නවා නම් ගොඩාක් හොඳයි. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්.